අදත් ඉතින් මචං උදේම නැගිටලා මට පොඩි වැඩක් කරන්න ඉදුණා. ඒ වැඩෙත් ඉතින් පරවෙන්න තමයි වෙන වැඩක් නෙමෙයි. මගේ පොඩි කාලේ ඉඳන් මචං ආසාවක් තිබ්බා මේ හොඳ පරේ කූඩුවක් මේ අපේ පොඩි ස්ලැබ් කෑල්ලක් තියෙනවා. ඒක ස්ලැබ් එක උඩින් තියන්න. කොහොම හරි දැන් ඉතින් ඒ දවස්වල තනියම කරගන්න බැරි ඉඳන් දැන් තනියම කරගන්න පුළුවන් කාලේ මට ඉතින් හිතුණා මේක කරන්න. මම මේ වීඩියෝ එක ගත්තිත් මම පොඩ්ඩක් ඒ වැඩේට අත ගහලා තිබ්බේ. වීඩියෝ එක ගත්තිත් මැදදී. මෙතන ඉතින් මචං පරේ හදන්න අවුලක් නැහැ. දැන් ඉතින් මෙතන මචං මමගේ අදහස තමයි බක්කි 50ක පරේ කූඩයක් මෙතන ගහන එක. බලමු ඉතින් අපි මෙතන සුද්ධ පවිත්‍ර පාරක් දාලා මොකද තත්ත්වය කියලා. මට තියෙන මේ මම ඉතින් කරන ජොබ් එකත් එක්ක මචං මේ දේවල් ඉතින් එකපාර කරලා ඉවර කරගන්න මට වෙලාවක් නැහැ. නැත්තම් ඉතින් මට සතියක්වත් යන්නේ නැහැ මට මේක ඉවර කරගන්න පුළුවන් දවස් දෙකකින් තුනෙන් මට ගේම ගහ ගන්න පුළුවන්. මේකට ඉතින් මේ ලෑලි භාගිකුත් සෙට් වුණා. බඩු මුට්ටු ආම්පන්න ටික ළඟ තියෙනවා නම් ටගල දවස් දෙකකින් තුනෙන් මට ගාලා ඉවර කරගත්තා. මේ තියෙන වැඩත් එක්ක මේ කියන්නේ මේ ජොබ් එකත් එක්ක මේක පොඩ්ඩක් කරන්න අමාරුයි. මේ වුණාට මම මේ කොහොමත් මේ ජනවාරි වෙන්න කලින් නම් පොඩ්ඩක් අමාරුයි. කොහොමත් සතියෙන් දෙකකින් මම මේක ගාලා ඉවර කරනවා. කොහොමත් මේ වැඩ අස්සේ වුණත් පුළුවන් වෙනවා ගාලා පොඩ්ඩක් හරි. පොඩි කාලේ ඉඳන් තිබ්බ වේදන ආසාව පොඩි පරේ කූඩයක් තියෙන පොඩි නෑ. ඒ දවස්වල පොඩි හරි දැන් නම් ඉතින් ලොකුවටමයි. වග්ගි 50 පරේ කූඩුවක් ගහන්න තමයි අදහස. ගෙදරින් බයිනවා මරන්න හදනවා ගැල්ලුවක් නැහැ. ඉතින් ඒවත් ආගෙන ඉතින් ආසාව වෙනුවෙන් මේ දේ කරනවා. තමන්ගේ ආසාව වෙනුවෙන් මචං වියදම් කරන ගාණක් කීයක කීය වුණත් ඒක සෑහෙන ගාණක් වුණත් පොඩි ගාණක් වුණත් මචං ඒක හිතන්න එපා. ආසාව වෙනුවෙන් වියදම් කරන ගාණක් මචං වියදම් කරනවා නම් ඒක ගැන ආවයි වරි වෙන්න එපා. ඒක ගැන අපරාධෙ මං කීය ඒවා හිතන්න එපා. ඒක ගැල්ලුවක් කරගන්න එපා. ඕවරේ මචං මෙතන සුපී ප්ලේස් එක වැඩෙත් සෙමීඩි කරුණා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් හම්බෙමු.